අනුශාසනාවට හිටි ළමයි කෙනෙක් පොඩක් ප්‍රයෝජනවත් වෙයි. අනාගතයට ඔබ වැනි අය කියන්නේ සමාජයට බිහි කිරීම ඔබගේ වගකීම. අනාගතයට ඔබ වැන්නා වුන් සමාජයට නිර්මාණය කිරීම ඔබගේ වගකීම. ලෝකෙ ඉන්නේ පවතින. ලෝකේ ඉබේ කිසියක් පහළ වෙනවද? ඕගොල්ලෝ ඉබේ පහළ වුණාද? නෑ. ඕගොල්ලෝගේ හැකියාවන් ඉබේ ආවද? නෑ. ඕගොල්ලෝ කරන තියෙන දේවල් ඉබේද කෙරෙන්නේ කියන්නේ? ඔබ මීට පෙර හිටපු අයගේ කරපු කියපු දේවල් ඒ හැකියාවන් ඒ වීරයෝ නේද? ඉන්නවනේ. ළමා ලෝකේ වීරයෝ ඉන්නවා. ඒව බලලා තමයි ඔයගොල්ලෝ හැදෙන්නේ. ඒකට ඔබ කාගේ හරි වීරයෙක් වෙනවා. ඒකට අනාගතයේ ඉන්න අය නිර්මාණය කිරීම ඔබගේ වගකීම. ඒක එතකොට දැන් ළමයි විදියට ගත්තට පස්සේ අපි දහම් පාසලේ විතරක් ගමුකෝ නේද? දහම් පාසලේ තියෙන කර්තව්‍යයන් ගත්තොත් එක මොනවද? කියමු දහම් පාසලේ ඉන්න කතිකයෝ ඉන්න පුළුවන් නේ. කතිකයෝ තමන් කතිකත්වයේ හදාගෙන තමන් මේකෙන් අයින් වෙලා යනවා වගේම තවත් ඔබ වෙනුවට කතිකයන් නිර්මාණය කිරීම ඔබගේ වගකීම. කොහොමද? සමහරව ඉන්න හරි කතිකයෝ දක්ෂයි. ඊවෙන් දක්ෂයින් තවත් අපි කියමු දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන මෙහෙවනයි නේද? සමහරක් වෙලාවට දෙන්නෙක් කියලා මෙතන මෙහෙවනවා පේනවා නේද? එතකොට එක්කෙනෙක් මෙහෙවනවා අනිත් එක්කෙනා යාගේ ළඟ ඉඳන් බලන් ඉන්නවා. ඊට පස්සේ ඊළඟට එයා තමයි මෙහෙවන්නේ. ගොඩක් වෙලාවට මේ ඉන්න මෙහෙවන අය දෙන්නෙක් එක කලින් මෙහෙවපු අය. එතකොට දැන් ඔබ මෙහෙවනවා නම් ඔබත් දැනගන්න ඔබගේ යාළුවෙක් කරේ දැන් ඔබ 9 වසරේ නම් 8 වසරේ කෙනෙක් හරි නැත්නම් 9 වසරේම කෙනෙක් වෙන්න පුළුවන්. Taman ඒ උදව්වට අරගෙන එතකොට ඔබ වැනිම මෙහෙවන කෙනෙක් නිවේදකයෙක් නිවිනවා. ඒ විදිහට කතිකයෙක් බිහි වෙනවා. ඊළඟට අපි කියමු ගායකයෝ වෙන්න පුළුවන් නේද? ඒ වගේ අය බිහි වෙනවා. නායකයෝ විෂනායක මණ්ඩලය හොඳට අහගන්න. විෂනායකයෝ ඉන්නවා. විෂනායකයෝ තමයි නායකත්වය හදාගෙන යනවා. නමුත් ඊළඟ නායකයෙක් ගියාට පස්සේ ඉන්නේ නැහැ. ඉතින් හරි සතුටුයි. අපි ඉන්නේ සමහර සතුටුයි නේද? අපි ඉන්න කාලේ තමයි හොඳට කරේ. ඊට පස්සේ දැන් නැහැ. අන්න බලන්න එහෙමද සමහරට සතුටු වෙන්න එහෙමත් ඉන්න සතුටු වෙන බලාගෙන තියෙනවා. නමුත් හරි දේ නම් මොකද්ද? ඔබ එන්නට තව නායකයෙක් විතර බිහි කරන්න. තේරුණාද? ඒක Tamanටම කරන්න බෑ. මම කියන්නේ ඉන්න අයගෙන් දක්ෂ අය. ඉතින් යාළුවෝ විදිහට තෝරාගෙන අපි කියමු අපේ ශිෂ්‍ය සමිතියේ ලේකම් වෙන්න පුළුවන්. සභාපති වෙන්න පුළුවන් නේ. දැන් ওই සභාපති අනුප්‍රාප්තික සභාපතිවරයෙක් දැන් ඉන්න තාම. සභාපති වන්නේද? දැන් එතකොට අර කෙනෙක් ළඟ හිටපු කෙනෙක් තමයි දැන් එයා සභාපති. මේ නම සභාපතිත්වයේ කටයුතු කරනවා. ඊට පස්සේ ඉතින් ඊළඟට එයා සභාපති වෙනවා. දෙමළ සාමාන්‍ය වෙන්නේ. එතකොට අන්න තව කෙනෙක් බිහි වෙලා. ලේකමුත් එහෙමයි. පාරණ හිටපු ලේකම් කෙනෙක් අලුත් ලේකම් කෙනෙක් බිහි කරන. එයාට අපි කියමු කෙනෙක් පත් වුණා නම් එයා පුරු කරගෙන නැත්නම් තමන්ට යාළුවෙක් විදිහට අරගෙන ඒ විදිහට ළමයි තමන් වෙනුවට එතකොට තමයි ලෝකේ පවතින්නේ. ඒක ළමයි විතරක් නෙවෙයි ළමයි විතරක් නෙවෙයි. අපි කියමු අපේ දහම් පාසලේ ගුරුවරු නම් අපි ගුරුවරු විදිහට ඉන්නවා. අපි දැනගන්න ඕන අපි කියමු හැමදාම මේ ගන්න නම් වෙන්නේ නැහැ. අපි දැනගන්න ඕන අපි යන කාලෙකදී යම් කිසි ගුරුවරයෙක් අපි මට ඒ විදිහට මේක පවත්වාගෙන යන්න විදිහට වැඩ කරන්න අපි දැනගන්න. දැන් ඕගොල්ලන්ගේ අතරින් තමයි දැන් අපි බලන්න අපි නුවණි ටීචර් ඉන්නවනේ. ඊටක හොඳ කතික. දිල්චාන් ටීචර්. අවුරුදු ගාණක් ශිෂ්‍යනාය. වාතික ලේඛක ගොඩක් දේවල් කළා. ඉතින් මේ වගේ දක්ෂ දැන් ඕගොල්ලන්ට උගන්වන්න. ඉතින් දැන් ඕගොල්ලොත් එහෙම තමයි. ඕගොල්ලොත් අනාගතයේදී කියමු කාලෙකදී ඕගොල්ලොත් මේකේ ගුරුවරු වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද? එතකොට ඒ විදිහට ඕගොල්ලන්ගේ හැසිරීම රටාව ඒ දේවල් හදා ගන්න ඕනේ. එතකොට ආචාර්ය මණ්ඩලය වුණත් එහෙමයි. අපි කිව්ව දහම්පොතේ ප්‍රධාන ආචාර්ය කෙනෙක් වුණත් ඒත් එහෙමයි. අපි අනාගතයට යම් කිසි ප්‍රධාන ආචාර්යයෙක් නිර්මාණය කිරීම දැන් ඉන්න ප්‍රධාන ආචාර්යවරයාගේ වල්කේ. ඊට පස්සේ දෙමව්පියෙක් වුණත් එහෙමයි. දැන් ඕගොල්ලෝම ඉන්නේ දෙමව්පියනේ. දෙමව්පිය වෙනකොට පස්සේ ඕගොල්ලන්ගේ සමාජයට වෙන සේවාව ඉටු කිරීම සඳහා තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්. දරුවෝම කියලා එකක් නැහැ. හරිද? ඒ වගේ කෙනෙක් නිර්මාණය කිරීම වගේ. පන්සලේ හාමුදුරුවෝ කෙනෙක් වුණා. දැන් ඉන්න හාමුදුරුවෝ මොකද කරන්නේ? පොඩි හාමුදුරුවෝ අහන කරනවා. පන්සලේ අනාගතය සඳහා දිනුව සඳහා අනාගතයක් නිර්මාණය කරනවා. බුදුහාමුදුරුවෝත් එහෙමයි. තේරුණාද? ඕගොල්ලෝ අහලා තියෙනවනේ කතාවල් අපේ දැන් අපේ බුදුහාමුදුරුවෝ ඉස්සර ජාතක කතාවලදී මේ බුදුහාමුදුරුවෝ විවරණ ගත්තා මේ බුදුහාමුදුරුවෝ විවරණත් එහෙම අහලා තියෙනව නේද? ඒ අටවසි බුදුරු එහෙම සඳහන් වෙන්නේ. ඒකක ජාතක කතාවල ඒයි මොකක්ද කරන්නේ? ඒ බුදුරු තමයි මේ බුදුරයන් වහන්සේ නිර්මාණය කරේ. ඉතින් මේ බුදු අපේ දැන් ගෞතම බුදුහාමුදුරුවෝ මොකද කරේ? අනාගතේ නිර්මාණය කරා තේරුණාද? ඒක බණ දේශනා කිරීම තුළින් හරි ඒගොල්ලන්ට හිතට හරි යනවා මම බුදු වෙන්න ඕන කියලා හරියනවා. ඒ නිසා අනාගතේ නිර්මාණය කිරීම ඔය වගේමක් මම මේක කිව්වේ ගොඩක් වෙලාවට බලන්න දැන් අපේ ඉන්න මේ ඔය ජාතික ගීය ගායනා කරන එක වරද්දනවා.
දහම් පාසල් ගීතේ ගානක වරද්දනවා. දැන් ඕගොල්ලෝ ඒ වැඩිහිටි ළමයි හොඳට කල්පනා කරන්න ඕගොල්ලන්ට වෙනම පාඩම් කළා දේව පාඩම් උනේ කියලා නෑ. ඕගොල්ලන්ට පාඩම් උනේ ඕගොල්ලෝ ඉන්න කාලේ අයියලා අක්කලා කියපු දේවල් අහගෙන තමයි මේ කියන ගුරුට තමයි ඕගොල්ලෝ කිව්වේ. ඕගොල්ලන්ට හිට පුළුවන් නමුත් ඕගොල්ලෝ පොඩි අයට හිට බෑ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ අයියලා අක්කලා කරපු වැඩි ඕගොල්ලෝ හරියට කරලා නෑ. තේරුණාද? දැන් ඕගොල්ලෝ ඔය 10 11 9 වගේ ශ්‍රේණි වල ළමයා කල්පනා කරන්නේ ඕගොල්ලන්ට මේ දහම් පාසල් ගීතය වෙනම කටපාඩම් කරාද ඕගොල්ලෝ කවුරුවත් නෑ. ඕගොල්ලෝ පාඩම් උනේ අයියලා අක්කලා කියපේව අහලා. දැන් මේයට දැන් ඉන්නේ පොඩියට බෑ කියන්නේ ඕගොල්ලෝ හිට වැඩි කරනවා. දැන් හොඳටම පේනවනේ. මොකක් හරි කියන්න කොහොමද පොඩි ළමයන් කටට තමයි වැඩි. දැන් අද ත්‍රිත් සූත්‍රය කියනකොට මට වැඩිපුරම වුණේ මේ මොකද්ද පොඩි නමකද? සාඳුරු කටහඬ තමයි මට නම් ත්‍රිත් සූත්‍රය කියන්නේ. අනිත් එකට වහන් ඉන්න. ඉතින් ළමයින්ට වෙනවා hina වෙන්න බලාගෙනත් ඉන්නවා. පොඩි අයට වැරදුනහම නේද? ඒ තමන්ගේ වගකීම පැහැර හැරීම. ඒගොල්ලන්ගේ දුර්වලතාවයක් වෙන එකක්. නමුත් ඔබගේ වගකීම පැහැර හැරලා තියෙනවා. ඒ නිසා ඒ ගායනාවල් වලදී ඔය ගාතවල් වර්ධනය ඒවා නේද? ඒකනේ දැන් බලන්න ඔය මේ රැස් වී යුතු කියලා එකක් වචනයක් එනවා නේද කොහේ හරි කවිවලදී. ඒක ඔය ලොකෝ අයත් කියනවා පොඩි අයත් කියනවා. ඒ එන හැටි. ලොකෝ අය වැරදුත් පොඩි අයත් වරද්දනවා. තේරුණාද? දැන් ඕගොල්ලන්ටත් සමහරට ලාට ඒක තියෙනවා. අපි කොච්චර කිව්වත් සති පතා කිව්වත් ඔක ඒත් වරද්දනවා. ඇයි? ඒක හැදුනේ අපෙන් අහලා නෙවෙයි. ඕගොල්ලෝ අයියලා කරලා කියපු දේවල් අහලා තමයි ඒක හැදුනේ. තේරුණාද? දැන් ඒ නිසා ඕගොල්ලෝ දැනගන්න ඕනේ හරි විදිහට වැඩිහිටි ළමයින්ට ගොඩක්ම මේක ප්‍රයෝජනවත්. ඉතින් නැගති නිර්මාණය කරන්න ඈ වගකීම. ඊට පස්සේ එහෙම දැන් ඒකනේ දැන් ඔයගොල්ලෝ ආම්මලා තාත්තලා දැන් ඉන්න පරම්පරාව වැඩ නැහැ එහෙම කියනවා නේද? 2000න් පස්සේ වැඩම නැහැ කියලා කියනවා නේද? ඊට පස්සේ දැන් පස්සේ කවුද නිර්මාණය කරේ? 2000න් පස්සේ නිර්මාණය කරේ 2000 කට්ටියද? නෑනේ. ඊට කලින් කට්ටිය ඒකට හරි වැඩි කරලා නැහැ. තේරුණාද? එකක් තමයි දැන් ඉන්න ජෙනරේෂන් එකේ පොඩි එකක් තියෙනවා මේ අමුතු එකක් තියෙනවා කියන කතාව. නමුත් මේ නිර්මාණය කිරීමේ වැරද්ද. ඉතින් අනාගතේ නිර්මාණය කිරීම ඔබගේ වගකීමක්. ඒක හොඳට ගන්න. හොඳයි හැමෝටම තේරුම් ගන්න.